අයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම අදත් IDL Pro YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාවනේ ගෙදර ඉඳන් ෆෝන් එකෙන් විතරක් මාසෙකට ලක්ෂ ගණන් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලා අහලා තියෙනවද? ඔව් ඒක ඇත්තක්. ඒකට කියන්නේ affiliate marketing කියලා. හැබැයි හැමෝම මේ කියන තරම් මේක ලේසිද? හැමෝටම මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? ඉතින් අද වීඩියෝ එකෙන් මම මුලින් ඉඳන් සරලවම කියලා දෙනවා කිසිම සල්ලි මුදලක් ඔයාලගේ මුදලක් වියදම් නොකර ලංකාවේ ඉඳන් ඇෆිලියේට් මාකටිං පටන් ගන්නෙ කොහොමද කියලා. ඉතින් යාවනේ අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ ඇෆිලියේට් මාකටිං කියන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා දෙයක් කියන්න තියෙනවා. ඉතින් යාවනේ අද ප්‍රසන්ටේෂන් එක ගොඩක් ලස්සන නැති වෙන්න පුළුවන්, බෝරින් වෙන්න පුළුවන්. හැබැයි වැඩි ගණන් ගන්න එපා. මගේ ස්ලයිඩ් ටික මම ඉක්මනට හදාගත්තේ මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා වැඩ ගොඩක් තියෙන හින්දා. ඉතින් යාවනේ කොහොමුණා මේක කියන කරුණ ටික වලට ගොඩක්ම වැදගත්. ඒ වගේම ඇෆිලියේට් මාකටිං කියන්නේ මොකක්ද කියලා සරලවම සහ මම අද ටිප්ස් ටිකකුත් මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඉතින් යාවනේ ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක ඉන්න. මොන වුණත් මම මේ අද කියලා දෙන ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හරි. ඉස්සෙල්ලාම එහෙනම් අපි බලමු මොකද්ද මේ ඇෆිලියේට් මාකටිං කියන්නේ කියලා. ඉතින් සාහලම කිව්වොත් එහෙම ප්‍රොඩක්ට් එකක් හඳුන්වලා දෙනවා. ඊට පස්සේ ඒකේ කමිෂන් එකක් වගේ ඒ කියන්නේ නිර්දේශ කරලා ඒ කමිෂන් මුදලක් වගේ ගන්නවා. හරි දැන් ඔයාලට ඒක තේරුන්නේ නැද්ද? මටත් හිතෙනවා ඔයාලට මේ කිව්වේ තේරුන්නේ නැහැ කියලා. මම ඒක ඔයාලට නිකන් සාමාන්‍යයෙන් උදාහරණයකින් වගේ කියලා දෙන්නද? හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් ෆෝන් එකක් ගන්න අහන ඔයාගේ. ඉතින් ඔයා යාට හොඳ ෆෝන් එකක් රෙකමන්ඩ් කරනවා. එයා ඒ ෆෝන් එක ගන්නවා. හැබැයි එයා ඒ ෆෝන් එක ගත්තා කියලා ඔයාලට මොකක්ද ලැබුණාද? අඩුම ප්‍රොෆිට් එකක්වත් ලාභයක්වත් ලැබුණාද? නෑ නේද? අන්න හරි. දැන් ඔයාලට තේරෙනවද? අන්න ඒ රෙකමන්ඩ් කරපු එකට ඔයාලට පුළුවන් කමිෂන් මුදලක් ගන්න. ඔයාලා කම්පියුටර් එක හරි ෆෝන් එක හරි යූස් කරලා ඒ ඔයාලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරලා ඒකෙන් කමිෂන් එකක් ගන්න පුළුවන්. අන්න ඒකට තමයි සරලව ඇෆිලියේට් මාකටිං කියන්නේ කියලා. සරලව. හරිද? මහා ලොකු දෙයක් මේක ගැන දැනගන්න නැහැ. ඉතින් යාවනේ අපි ඊළඟට බලමු. හරි ඊළඟට බලමු අපි මේක දැන් මොකද්ද කොහොමද මේක කරන්න කියලා. ඉතින් යාවනේ ඒක මම ඔයාලට පියවර 3කින්ම පැහැදිලි කරලා දෙන්නම්. ඔයා ඉස්සෙල්ලාම හොඳ කම්පැනි එක ප්‍රොඩක්ට් එකක් තෝරගන්න ඕන. හරිද? ඊට පස්සේ ඔයාට ඒ ප්‍රොඩක්ට් එක තෝරගත්තට පස්සේ ඔයාට ස්පෙෂල් ලින්ක් එකක් හම්බ වෙනවා. ඒ ලින්ක් එකට අපි කියනවා ඇෆිලියේට් ලින්ක් කියලා. හරිද? ඒ ස්පෙෂල් ලැබෙන ලින්ක් එකට මොකක්ද කියන්නේ? ඇෆිලියේට් ලින්ක් කියලා තමයි අපි ඒකට කියන්නේ. ඊට පස්සේ යාවනේ කවුරු හරි ඒ ලින්ක් එකෙන් ඔයා හිතන්න ඔයා මේක සෝෂල් මීඩියා වල WhatsApp වල කියනවා මොකක් හරි account එකක් හදලා ඒ කියනවා TikTok වල හරි ඔයා මොකක් හරි එහෙම නැත්නම් YouTube වල හරි channel එකක් පටන්ගෙන ඔයා ඒ product එක review කරලා ඒ link එක දැම්මා. ඉතින් කවුරු හරි link එක click කරලා ඒ product එක buy කරොත් ඒ භාණ්ඩ මිලදී ගත්තොත් ඔයාට commission එකක් ලැබෙනවා. හරිද? ඉතින් යාවනේ අන්න ඒක තමයි වෙන්නේ සරලවම. ඉතින් අපි දැන් බලමු මොනවද මේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑමින් කියලා. ඔයාලා ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් ඇෆිලියේට් ප්‍රෝග්‍රෑමින් මොනවද කියලා අපි දැන් බලමු. ඉතින් යාවනේ ගොඩක් කට්ටිය දන්න එකක් තමයි මේ Daraz ඇෆිලියේට් ප්‍රෝග්‍රෑමින් කියන එක. මේ දවස්වල ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේ Amazon ඒ වගේම AliExpress. ඉතින් මේ Daraz AliExpress කියන එක ගොඩක්ම ජනප්‍රියයි. ඉතින් මේ ක්ලිප් බෑන්ක් එහෙම තියෙනවා. ඉතින් සාරලව කිව්වොත් එහෙම ඔයාලට e-book එතකොට courses software වගේ ඔයාලා ප්‍රොමෝට් කරන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් ඔයා ප්‍රොමෝට් කරනවා නම් සාමාන්‍යයෙන් 150ක 70කද කමිෂන් එකක් ලැබෙනවා. හරිද? ඉතින් මේ Daraz AliExpress වගේ තියෙන chance එකක් තමයි යවන්නේ. ඔයාලා දන්නවද මේ වගේ ගොඩක් කට්ටිය කැමති අඩුවට ප්‍රොඩක්ට් එකක් buy කරන්න. හරිද? එතකොට යවන්නේ මේ Daraz affiliate Daraz affiliate නෙවෙයි sorry Daraz AliExpress වගේ තියෙන ප්‍රොඩක්ට් ගොඩක් කට්ටිය buy කරනවා. එතකොට ඔයාලට පුළුවන් මේකේ හොඳ ප්‍රොඩක්ට් ටිකක් තෝරලා යාළුවා ලින්ක්ස් ටිකක් දෙන්න. ඉතින් මේක ඔයාලට chance එකක් කරගන්න පුළුවන්. ඉතින් යාවනේ මේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම්ස් ටික ගත්තොත් එහෙම තව තියෙනවා. ඉතින් ඔයාලට ඒවට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් යාවනේ අනිවාර්යෙන් මේවට ජොයින් වෙන හැටි දන්නේ නැත්නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම එහෙම වුණොත් ඒකටත් වීඩියෝ එකක් ගේනවා මේ Daraz ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න කොහොමද, AliExpress ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් වලට ජොයින් වෙන්න කොහොමද වගේ මම ඒ ගැනත් වීඩියෝ ටිකක් දානවා. හරිද? දැන් ඔයාලට තේරෙනවනේ. දැන් මේ ටික කරන්න ඔයාලට පුළුවන් ලේසියෙන්ම යවන්නේ Daraz. හරිද? ඔයාලා Amazon වගේ යූස් කරනවා නම් ඔයාලා ඩිරෙක්ට් බැංක් එකට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒතකොට ඔයාලට Payoneer වගේ පුළුවන් ඔයාලට wallet එකක් create කරගන්න. ඒ කියන්නේ account එකක් create කරගන්න පුළුවන්. මම දැක්ක විදියට PayPal උත් දැන් ලංකාවට available වෙනවා.
මං හිතන්නේ මං නිවුස් එකකුත් දැක්කා. ඉතින් මම PayPal account එකකුත් හදන හැටි ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් ඕන ඔයාලා පල්ලෙහා comment section එකේ PayPal කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් යාවනේ අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඉතින් යාවනේ කොහොමද ඔයාලගේ niche එක තෝරගන්නේ? ඉතින් හිතන්නකෝ ඒ කියන්නේ හිතන්නකෝ ඔයාලා මොකක් හරි ඔයාලගේ ක්ෂේත්‍රයක් තෝරගන්න ඕන මේක කරන්න. එහෙම කියන්නේ ඇයි? මම ඔයාලට මෙහෙම niche එකක් තෝරගන්න කිව්වේ ඇයි කියලා ඔයාලා දන්නවද? ඔයාලා කිසිම වෙලාවක මේ හැමදේම දකින හැමදේම ප්‍රමෝට් කරන්න යන්න එපා. හරිද? ඔයාලා එහෙම ඔයාලා නොදන්න දේවල් ගැන ප්‍රමෝට් කරන්න යන්නත් එපා. හිතන්නකෝ දැන් ඔයාලා මොකක්ම හරි දන්න දෙයක් තියෙනවා කියලා ඔයාලා කැමති ටෙක් වර්ල්ඩ්. ඔයාලා සාමාන්‍යයෙන් රිවිව් අන්බොක්සින් එක රිවිව් වීඩියෝස් බලනවා. හරිද? මාත් කරලා තියෙනවා ඒවත් බලනවා. එතකොට ගොඩක් අය හේෂාන් ටෙක්නික් කරලා තියෙනවා, SL ගීක් කරලා තියෙනවා. එතකොට චනුස් බ්‍රෝ ඒ වගේ ගොඩක් කට්ටිය තව ගොඩක් YouTubersලා මේ වගේ වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඔයාලා ඒවා නිතරම බලනවා. එතකොට ඔයාලා මේ වගේ ටෙක් ෆීල්ඩ් එක ගැන ගොඩක්ම උනන්දුයි. එතකොට ඔයාලා කම්පියුටර්ස් ගැන අලුතෙන් කම්පියුටර්ස්, ෆෝන්ස්, ස්මාර්ට්ෆෝන් වගේ දේවල් ගැන හොයනවා. එතකොට ඔයාලා මේ ගැන යම් කිසි නොලෙජ් එකක් එනවනේ මේ ගැන හොයන්න. අන්නේ නොලෙජ් එකත් ඔයාලා තියෙනවා. ආසාවක් තියෙන හින්දා ඔයා යම් තරමක් හරි හොඳටම හරි ඒ ෆීල්ඩ් එක ගැන දන්නවා. හරිද? එතකොට යාවනේ ඔයාලා අනිවාර්යයෙන්ම ඔයා දන්න සහ ආස කරන ෆීල්ඩ් එකක් තෝරගන්න ඕන මේකට. හරිද? දකින් හැමදේම ප්‍රමෝට් කරන්න යන්න එපා යාවනේ. එහෙම වුණොත් එහෙම ඔයාලට මේක වැඩි දවසක් කරගෙන යන්න බෑ. එක්ස්පීරියන්ස් එකෙන් තමයි කියන්නේ. හරිද? එතකොට ඔයාලා ටෙක් වගේ කරනවා නම් ඔයාලට පුළුවන් කම්පියුටර්ස්, ස්මාර්ට්ෆෝන්, එතකොට බියුටි වලදී ඔයාලට මම බියුටි ගැන නම් වැඩි දන්නේ නැහැ. ඔය කී තියෙන්නේ ඔය මේකප් කියයි ස්කින් කෙයාස් එන්නේ ඒ වගේ දේවල් තියෙන්නේ. ඒ වගේ එතකොට ෆිට්නස් ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් ජිම් එකට අදාළ දේවල් වගේ ඔයාලට පුළුවන් ප්‍රමෝට් කරන්න. හරිද? එතකොට යාවනේ අනිවාර්යයෙන්ම ඔයාලා ආස කරන ඔයාලා වැඩිම දන්න ෆීල්ඩ් එකක් තෝරගන්න ඕන. හරි. ඊළඟට තමයි යාවනේ මේක තමයි වැදගත් මේක. කොහොමද සල්ලි වියදම් නොකර මිනිස්සුන්ව ඔයාගේ ලින්ක් එකට ගෙන්න ගන්න කොහොමද කියලා අපි දැන් බලමු. හරිද? එතකොට කොහොමද ඔයාගේ ලින්ක් එකට මේ සල්ලි කිසිම මුදලක් වියදම් නොකර මිනිස්සු ගෙන්න ගන්න? ඒකට පොඩි ට්‍රික් එකක් තියෙනවා යාවනේ. හරිද? ඉතින් යාවනේ ඔයාලට පුළුවන් TikTok එහෙම නැත්නම් Instagram වගේ reels දාන්න. ඒ කියන්නේ ඔයා product එකක් ගැන review video එකක් හදලා දාලා ඊට පස්සේ ඒකේ bio එකේ link එක දාන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති ඔයාලා TikTok එකෙත් වැඩිම tech ගැන වගේ හොයන කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන් unboxing and review videos දැකලා ඇති. එතකොට bio එකේ මේ link එක තියෙනවා ඔයාලට යන්න පුළුවන් කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් YouTube shorts and long videos දාන්න පුළුවන්. හරිද? එතකොට මේ සරලවම කිව්වොත් එහෙම ඒකෙත් කරන්නේ අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අන්බොක්ස් කරනවා. ඊට පස්සේ ඒක යූස් කරන හැටි ඔඩියන්ස් එකට කියලා දෙනවා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලට link එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න තියෙනවා. එහෙම නැත්නම් කමෙන්ට් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න පුළුවන්. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකෙත් පින් කරලා දාන්න පුළුවන්. ඒ link එක. එතකොට බලන අයට යන්න පුළුවන්. එතකොට Facebook groups ඊට පස්සේ page වල වගේ ඉන්නවනේ ප්‍රශ්න අහන අය ඉන්නවා. එතකොට එයාලට පුළුවන් ඔයාලා දන්න හොඳට දන්න ප්‍රොඩක්ට්ස් රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒ වගේ අය. හරි. ඉතින් මේ විදිහට තමයි මිනිස්සු ගෙන්න ගන්න ඕන. ඔයාලා දකින්න තැන ඒ කියන්නේ ඔයාලා හිතන්න WhatsApp group ගොඩක link එක share කරන්න ගත්තොත් එහෙනම් මේක spam එකක් විදිහට තමයි මිනිස්සු දකින්නේ. හැබැයි ඔයාලට පුළුවන් මේක TikTok වල වගේ YouTube වල වගේ review videos unboxing videos වගේ දාන්න. එතකොට මිනිස්සුන්ට යම් තරමක විශ්වාසයක් හැදෙනවා සහ ඔයා ඒක use කරලා තියෙනවා. ඒක එතකොට ගොඩක් safe කියලා යාලා දන්නවා. එතකොට යාලා ඒක buy කරන්න පෙළඹෙනවා. ඔයා මේක හැමදේම WhatsApp වල දැම්මොත් එහෙම ඉතින් හිතන කට්ටිය හිතන එක සාධාරණයි. මොකද ගොඩක් ඒ වගේ මේ share කරන්න දගලන්නේ සල්ලි වලට කෑදරකමේ සහ ඔය වැඩකට නැති දේවල් share කරනවා. එතකොට දැන් ගොඩක් කට්ටිය දන්නවනේ අර anniversary එක මේ anniversary එක කියලා මේ data දෙනවා කියලා spam links දානවා. ඉතින් ඒ කියන්නේ ඒ අදාළ නැති links දානවා. ඉතින් ඒ හින්දා ඒ වගේ links වලින් ගොඩක් කට්ටිය යන්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි අර වගේ විශ්වාසයක් ගොඩ නැගෙනවනේ මේ product එක ගැන අනිවාර්යයෙන්ම මේ link එකකින් යන්න තියෙන ඉඩ සම්මාවිතාවක් විදිහට ගත්තොත් එහෙම වැඩි. හරි. ඊළඟ ස්ලයිඩ් එක අපි බලමු. ඉතින් යාවනේ ඊළඟට අපි බලන්නේ ඔයාලා නොකළ යුතු වැරදි කීපයක් තියෙනවා මේකේ. එකක් තමයි ඔයාලා මේ ෆීල්ඩ් එකට එනවා ඇෆිලියේට් මාකටිං වලට එනවා නම් අද ඇවිල්ලා හෙට නිකන් සල්ලි ගොඩක් ලැබිලා කෝටිපතියෙක් වෙයි වගේ කියලා හිතාගෙන යන්න එපා. එහෙම වුණොත් එහෙම අර ට්‍රේඩින් වලට වගේ තමයි මේකෙත් එන්නේ. අර අද ඇවිල්ලා ට්‍රේඩ් ටික කරලා සල්ලි ලොස් දා ගන්නවා. ට්‍රේඩින් වල මේකේ තියෙන වෙනස මේකේ සල්ලි දාන්න මේ ඕනේ නැහැ. හැබැයි එපා වෙනවා ෆීල්ඩ් එක. ඊට පස්සේ එපා වෙලා ඇෆිලියේට් මාකටිං කියන එකටත් ඒක බොරුවක් කියලා කියනවා. ඉතින් ඔයාලා මේ ඇෆිලියේට් මාකටිං කියන එක වැඩක් නෑ වගේ කියලා හිතනවා. ඔයාලා වෙබ් එකේ සර්ච් කරලා බලන්න පුළුවන් ඇෆිලියේට් මාකටිං කියලා.
මේවා කොච්චර කට්ටියක් කරනවාද කියලා. ඉතින් හරියට කරොත් අනිවාර්යයෙන්ම හොඳ ගාණක් වහගන්න පුළුවන්. ඒ වගේම තමයි low quality products ඔයා කිසිම වෙලාවක recommend කරන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ සල්ලි වලට කෑදරක මේ දකින හැම product එකක්ම දාන්න එපා. එතකොට සමහර දරාස් AliExpress වල වගේ තියෙනවා මේ වගේ product. ඒ වගේ products තියෙනවා. ඉතින් එතකොට ඔයා අනිවාර්යයෙන් මේකේ rate එක බලන්න. ඒ කියන්නේ කොච්චර stars දීලා තියෙනවද මෙයාලා. එතකොට feedback ටික අනිවාර්යෙන් බලන්න. ඒ වගේ ගොඩක් දේවල් ඔයාලා අනිවාර්යෙන් මේ ප්‍රොඩක්ට් එක රෙකමන්ඩ් කරන්න කලින් බලන්න. ඒ වගේම තමයි ප්‍රොඩක්ට් එක යූස් කරලාම පොඩ්ඩක් යූස් කරලම රිවිව් කරනවා වගේ නම් තවත් හොඳයි. ඉතින් අර වගේ කාදරක මේ ඔයා ප්‍රොඩක්ට් ප්‍රමෝට් කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාලට මේ ෆීල්ඩ් එකේ ගොඩ කාලයක් ඉන්න බෑ. එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි කියන්නේ. ඒ වගේ ඔයාලා දකින හැම එකම ඒ වගේම ලෝ ක්වොලිටි ඔයාලා දැනම හරි නොදැනව ලෝ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් කිසිම වෙලාවක රෙකමන්ඩ් කරන්න යන්න එපා. හරිද? ඉතින් ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕන. හරි. ඉතින් යාවනේ මට අවසාන වශයෙන් කියන්න තියෙන ඉතින් ඔයාලා අදම වුණත් මේක පටන් ගන්න පුළුවන් දන්න අයට. ඒ කියන්නේ මේ affiliate programming වලට join වෙලා ඉන්න කට්ටියට අතෑරලා තියෙනවා නම් ඔන්න අදම වුණත් ඔයාලට මේක පටන් ගන්න පුළුවන්. ඉතින් මාද කිව්වනේ මේක ඔයාලා නිකන් WhatsApp group වල links දාගෙන ගියා කියලා කිසිම ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. ඉතින් හරි. ඉතින් WhatsApp group වල ඉන්න මොලේ නැති කට්ටිය නෙවෙයිනේ. අනිවාර්යෙන් යාලා හැමෝටම හිතන්න පුළුවන්. ඉතින් යාලත් දන්නවා මේක මේ වැඩකට නැති එකක් කියලා තමයි හිතන්නේ. එතකොට යාලා මේකට මේ ලින්ක් එකකින් ගිහලා ඒ ප්‍රොඩක්ට් එක බයි කරන් තියෙන සම්භාවිතාවම ගොඩක්ම අඩුයි. ඒ වුණාට අර වගේ ඒ කියන්නේ ඒක මිලදී ගන්න කෙනාට ඒ බලන කෙනාගේ ඔයාගේ ඔඩියන්ස් එකේ විශ්වාසම හදන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ වගේ තමයි ඔයා සෙල් කරන ඔයා ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට්ස් හැම එකම වගේ ඔයා ඒ කියන්නේ ඔයා ප්‍රොමෝට් කරන ලින්ක්ඩින් ප්‍රොඩක්ට් ගොඩක්ම ඒවා අර නිකන් ලෝ ක්වොලිටි වගේ කියලා හිතනවා. අනිවාර්යයෙන්ම ඔඩියන්ස් එක ගොඩක් වෙලාවට ඒක රිජෙක්ට් කරන ඔයාගේ ප්‍රොඩක්ට් ආවේ ඔයාගෙන් බයි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ ඔඩියන්ස් එක නැති වෙලා යනවා. එහෙම වුණොත් එහෙම ඔයාට මේකෙන් කිසිම ප්‍රොෆිට් එකක් ගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා හැමතිස්සෙම ඔයාගේ ක්වොලිටි එක තියාගන්න මිනිසුන්ට ගොඩක් වටිනේවා ප්‍රමෝට් කරන්න. හරිද? ඉතින් යාවනේ එච්චර තමයි අද වීඩියෝ එකේ කියන්න තියෙන්නේ. ඉතින් අද ප්‍රසන්ටේෂන් එක ලස්සන නැති වෙන්න පුළුවන්. හැබැයි කියපු කරුණු ගොඩක් වටිනවා ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම තවත් යාවට ඉගෙන ගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාම අපිට ලයික් කරේ නැත්නම් ලයික් කරන්න. ඒ වගේම අද වීඩියෝ එක සම්බන්ධ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න බෑ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක press කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එක දැම්ම ගමන් ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාවනේ මෙච්චරලා වීඩියෝ එක බැලුවා නම් ඔයාලා හැමෝටම thank you කියලා කියනවා. ඒ වගේම තමයි යාවනේ අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.